ඔයාට විශ්වාසද ඔයාවම කලින් වීඩියෝ එකේ අපි කතා කරා ජීවිතය එක තැන නවත්තලා කියන දියුණුව අඩාල කරන ජීවිතය එකම තැන පල් කර තියාගෙන තියෙන මේ බය පිළිබඳව. ඒ වගේම ඒ වීඩියෝ එකේ අන්තිමට මම කිව්වා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ මෙන්න මේ බය අඩු කරගෙන ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේද මොනවද කියලා. ඉතින් දැන් මේ ඉෂ්ට කරන්න හදන්නේ අන්නේ පොරොත්තුව. මොහොමඩ් අලි ලෝකයේ හිටපු අතිශය සාර්ථක ශ්‍රේෂ්ඨ බොක්ෂින් ශූරයෙක්. ඔයා දන්නවද මොහොමඩ් අලි යන හැම තැනකම හැම මාධ්‍ය සාකච්ඡාවකදීම කියපු එක වාක්‍යයක් තියෙනවා. ඒ තමයි I am the greatest කියන වාක්‍යය. හැබැයි ඔයා දන්නවද කාලයක් යනවත් එක්කම මොහොමඩ් අලිව හඳුන්වන්න භාවිත කරපු වචනය තමයි the greatest. එහෙමත් නැත්නම් විශිෂ්ටතමයා කියන වචනය. මේක පිටිපස්සේ අපිට ආත්ම විශ්වාසය පිළිබඳ ලොකු පාඩමක් තියෙනවා. ඒ තමයි ආත්ම විශ්වාසය කියලා කියන්නේ මනස ඇතුලේ නිර්මාණය කරගත යුතු මානසික තත්ත්වයක්. මනස ඇතුලේ නිර්මාණය කරගත යුතු මානසික ලෝකයක්. එහෙමත් නැත්නම් ආත්ම විශ්වාසය කියලා කියන්නේ පිටින් ලබා ගන්න භෞතික දෙයක් නෙමෙයි. ආත්ම විශ්වාසය පිටින් ලැබෙන දේවල් ලැබුණත් නොලැබුණත් ඒ කියන්නේ ඔයාට භෞතික වස්තුන් හම්බුණත් නැතත් ඔයාව කවුරු හරි අගය කරත් නැතත් ඔයාව කවුරු හරි ඔයා දක්ෂයෙක් විදිහට පිළිගත්තත් පිළි නොගත්තත් ආත්ම විශ්වාසය කියලා කියන්නේ මනස ඇතුලෙන් තමන්ටම නිර්මාණය කරගන්න පුළුවන් තමන්ටම සංවර්ධනය කරගන්න පුළුවන් මානසික තත්ත්වයක්. ඉතින් මෙන්න මේ මානසික තත්ත්වය වර්ධනය කරගන්න මොහොමඩ් අලි පාවිච්චි කරපු ප්‍රධානම දෙයක් තමයි භාෂාව. ඔහුට තිබ්බා ඔහුගේම සටන් පාටයක්. හැම තරගයක්ම පටන් ගන්න කලින් ඔහුටම කිව්වා I am the greatest කියලා. හැම මාධ්‍ය සාකච්ඡාවකදීම ඔහුටම කිව්වා මුළු ලෝකෙටම කිව්වා I am the greatest කියලා. ඒක නිතර කියන්න ගන්නකොට ඇත්තටම ඔහු විශිෂ්ටයෙක් බවට පත් වුණා විතරක් නෙමෙයි. ඉන්පසුව මුළු ලෝකෙම ඔහුට කියන්න ගත්තා yes you are the greatest කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මොහොමඩ් අලිව හඳුන්වන්න භාවිත කරපු නම the greatest බවට පත්වීම. එහෙනම් ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න මම ඔයාට කියන පළවෙනි කාරණය තමයි හොඳ භාෂාවක් හදාගන්න. ඒ භාෂාවට හොඳ වචන ටිකක් පාවිච්චි කරන්න. නැහැ, බැහැ, අමාරුයි, කරන්න බෑ, මේක වෙන්න එකක් නෙමෙයි, මේක කරාම ප්‍රශ්න ගොඩක් ඇති වෙයි වගේ වචන, ඍණාත්මක වචන ඔයාගේ භාෂාවෙන් සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න. ඒ වෙනුවට මේක කරාම ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. මේක කරන එක බොහොම හොඳ වැඩක්. මට පුළුවන්. මම දක්ෂයි. මේක මට බැරි නම් වෙන කාටද පුළුවන්? මේක මට කරන්න පුළුවන් දෙයක්. වගේ හොඳ වචන ටිකක්, හොඳ භාෂා විවහාරයක්, ධනාත්මක භාෂා විවහාරයක් ඔයා පාවිච්චි කරන්න. මෙන්න මේ ධනාත්මක භාෂා විවහාරයට පුළුවන් ඔයාගේ හිත ඇතුලෙන් මානසික තත්ත්වයක් නිර්මාණය කරන්න. මේ මානසික තත්ත්වය තමයි ආත්ම විශ්වාසය කියන මානසික තත්ත්වය. එහෙනම් මම ඔයාලට දෙන පළවෙනි පොයින්ට් එක තමයි හොඳ වචන සෙට් එකක් පාවිච්චි කරන්න. අංක 2 බය ඉනිමගක් කරගන්න. ඒක හරි පුදුම කතාවක් නේද? කොහොමද බය ඉනිමගක් වෙන්නේ? අන්න ඒ දේ ගැන මම ඔයාට මේ විදිහට කියන්නම්. හොඳට බලන්න ඔයාගේ ජීවිතේ ඔයාට තියෙන බයවල් මොනවද කියලා. සමහර විට ඔයාට බයක් ඇති මගේ ආදායම් මාර්ග බිඳ වැටුනොත් මොකද වෙන්නේ කියලා. මගේ ව්‍යාපාර පහළට වැටුනොත් මොකද වෙන්නේ කියලා ඔයාට බයක් ඇති. විභාගයේ අසමත් වුනොත් මොකද වෙන්නේ කියලා බයක් ඇති. වතුරේ ගිලුනොත් මොකද වෙන්නේ කියලා බයක් ඇති. වැරදුනොත් මොකද වෙන්නේ කියලා බයක් ඇති. මිනිස්සු hina වෙයි කියලා ඔයාට බයක් ඇති. මට වරදී කියලා ඔයාට බයක් ඇති. මේ බයවල් මොනවද කියලා ඔයා හඳුනගන්න. ඒ හඳුනගත්තට පස්සේ මේ බයවල් මොනවද කියලා ඔයා එකින් එක කොලයක ලියන්න. මේ විදිහට කොලයක ලියාගත්තට පස්සේ ඔයා දන්නවා ඔයා බය මොකකටද කියලා. එක කොලයකට ගත්තට පස්සේ ඔයාට පෙනෙයි අපිට බය ඇති වෙන්නේ අනාගතය ගැන පමණයි කියලා. කොටින්ම කියනවා නම් අපිට බය ඇතිවෙන සිද්ධිය මේ මොහොතේ පවතින එකක් නෙමෙයි. වර්තමාන මොහොතේ මේ ෂණයේ මේ ෂණ තප්පරේ
පවතින දෙයක් නොවෙයි ඔය බය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මේ බය වෙලා තියෙන්නේ මේ මොහොතේ නොපවතින දෙයක් එක්ක. උදාහරණයක් විදිහට හිතන්න ඔයා විභාගයක් ලියනවා කියලා. දැන් ඔයාට බයක් තියෙයි මේ විභාගෙන් මම අසමත් වුණොත් මොකද වෙන්නේ කියලා. හැබැයි හොඳට බලන්න දැන් ඔයා විභාගෙන් අසමත් වෙලාද? ඔයාට බයක් තියෙන්න පුළුවන් මගේ ආදායම් මාර්ග බිඳ වැටුනොත් මට මොකද වෙන්නේ කියලා. හැබැයි හොඳට බලන්න දැන් ඔයාගේ ආදායම් මාර්ග බිඳ වැටිලාද? ඇත්තම කතාව තමයි අපි බය ඇතිවෙන හැම මොහොතකම ඒ කියන්නේ බයෙන් ජීවත් වෙන හැම මොහොතකම අපේ හිත තියෙන්නේ දැන් නොවේ අනාගතේ. ඒ කියන්නේ බය කියලා කියන්නේ හොඳ ඉන්ඩිකේටර් එකක්. බය කියලා කියන්නේ හොඳ මිනුම් දණ්ඩක්. මොකටද අපේ හිත වර්තමානයේ පවතිනවාද නැද්ද කියන එක හරියටම ගණනය කරගන්න. ඔයාට දවස ඇතුළත ඔන්න ඔය බයවල් ටික ඇති වෙන හැම මොහොතකම ඔයා තේරුම් ගන්න. ඔයා ජීවත් වෙන්නේ අනාගතේ. මේ මොහොතේ නෙමෙයි. මේ මොහොතේ ජීවත් වෙන්නේ නැතුව සාර්ථක වෙන්න බෑ. මේ මොහොත ජීවත් වීම ඊටාම උතුම් ක්‍රියාවක්. ඒ උතුම් ක්‍රියාව මැනගන්න ඔයාට ඔය බය පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් හිතට බයක් එන හැම මොහොතකම තේරුම් ගන්න මම ඉන්නේ අනාගතේ. මේ අනාගතේ ඉන්න එකෙන් මට මගේ ආත්ම විශ්වාසය නැති වෙනවා. මට සාර්ථක වීමට තියෙන හිතේ හයිය, හිතේ ගැම්ම නැති වෙලා යනවා. එහෙනම් ඔයා මොකද්ද කරන්න ඕන? කරුණා කරලා වර්තමානයට හිත ගන්න. හිත අරගෙන බලන්න වර්තමානයට දැන් මේ බය ඇති වෙන සිද්ධිය තියෙනවද කියලා. ඇත්තටම නැහැ. එහෙනම් ඔයා දකිනවා බය කියන්නේ මොකක්ද කියලා. බය දැක්කට පස්සේ ඔයාගේ හිත වර්තමානයට ගන්නවා. එතකොට ඔයා වර්තමානයේ ජීවත් වෙන මිනිහෙක් බවට පත්වීම තුලින් ඔයාගේ ආත්ම විශ්වාසය වර්ධනය වෙනවා. ඔයා ඒ කියන්නේ බය භාවිත කරා ඉනිමගක් විදිහට උඩට එන්න වර්තමානයට හිත ගැනීමට සහ අංක 2 ඔයාගේ ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමට. අංක 3 නිවැරදි ශරීර භාෂාවක් භාවිත කරන්න. කොන්ද කෙලින් තියාගන්න, හිස ඍජුව තියාගන්න, දිදුලන ඇස් බබලන ඇස් ලොකු කරලා තියාගන්න. මේ විදිහට ඉන්නකොට ඔයා දන්නවද ඔයාගේ ආත්ම විශ්වාසය සංවර්ධනය වෙනවමයි කියලා විද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පු කරලා තියෙනවා. පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා රස්සාවකට ගන්න ඉන්ටර්විව් එකකදී සාමාන්‍යයෙන් ධනාත්මක ඉරියව්වක්. ඒ කියන්නේ කොන්ද කෙලින් තියාගෙන, හිස ඍජු කරලා තියාගෙන, ඇස් ලොකු කරලා තියාගෙන හොඳ හිනාවක් මුවට අරගෙන ඉන්න අය සාමාන්‍යයෙන් ඒ ඉන්ටර්විව් එකෙන් සමත් වීමේ සම්භාවිතාවය වැඩි කියලා. ඒ කියන්නේ මේ ධනාත්මක ඉරියව්වේ ඉන්නකොට අනිවාර්යෙන්ම එයාට එයාගේ ක්වොලිෆිකේෂන්ස් ගැන, එයාට එයාගේ හැකියාවන් ගැන විශාල ආත්ම විශ්වාසයක් සංවර්ධනය වෙනවා. ඒකින්ද මතක තියාගන්න. ඇස් චූටි කරලා තියාගත්තාම, ඔළුව පහලට නවලා තියාගත්තාම, උරහිස් හකුලවල තියාගත්තාම කොන්ද පහලට වැටිලා නම් ඔයාගේ තියෙන්නේ ඔයාගේ ආත්ම විශ්වාසය අනිවාර්යෙන්ම පහලට ක්‍රමයෙන් බහිනවා. එහෙනම් තුන්වෙනි දේ තමයි හොඳ ආත්ම විශ්වාසයක් ඇති කරගන්න කොන්ද කෙලින් තියාගෙන ධනාත්මක ඉරියව්වක් පවත්වන්න. අංක 4 repeat නැවත නැවතත් කරන්න. ඔයාට ආත්ම විශ්වාසය නැත්තේ සින්දු කියන්නද, ව්‍යාපාරයක් කරන්නද, විභාගයක් ලියන්නද? ඒ දේ මොකක් වුණත් ඒ ආත්ම විශ්වාසය සංවර්ධනය කරගැනීමේ එක ක්‍රියාවක් තමයි ආත්ම විශ්වාසය නැති දේ නැවත නැවතත් කරන්න. බය වෙන්න එපා. ආත්ම විශ්වාසය නැති වුණාට කමක් නැහැ. ආත්ම විශ්වාසය කියලා කියන්නේ එහෙම උපතින්ම එන එකක් නෙවෙයි. ඒක ටික ටික හිත ඇතුලේ නිර්මාණය වෙන දෙයක්. ඔයා බය දේ, ඔයාට ආත්ම විශ්වාසය අඩු දේ නැවත නැවත කරන්න. එතෙන්දි වරදිනවට බය වෙන්න එපා. වරදිනවට ලැජ්ජ වෙන්න එපා. වරදිනවට බය වුණොතින්, වරදිනවට ලැජ්ජ වුණොතින් ඔයාට ඒ දේ නැවත කිරීමේ ආත්ම විශ්වාසය තව තව අඩු වෙනවා. ආත්ම විශ්වාසය අඩුම දේ නැවත නැවත කරන්න. එතෙන්දි වරදීවි මතක තියාගන්න වරදින හැම වාරයක්ම සාර්ථකත්වය කියලා කියන්නේ වැරදීම් නැතුව එන එකක් නෙමේ, වැරදීම් ඇතුව එන එකක්. කෙනෙක්ට වරදින්නේ නැත්නම් එයාට සාර්ථක වෙන්න බෑ. ඔයාට වරදිනවා කියලා කියන්නේ ඔයා අනාගතයේ සාර්ථක වෙනවා කියන දෙයට හොඳ එවිඩන්ස් එකක්. එහෙමත් නැත්නම් හොඳ සාක්ෂියක්. ඒ නිසා ආත්ම විශ්වාසය අඩු දේ, ආත්ම විශ්වාසය අඩු වුණාට කමක් නැහැ. නැවත නැවත කරන්න. නැවත නැවත කිරීම තුළින් ඔයාට ඔයාගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න පුළුවන්. එහෙනම් හතරවෙනි කාරණය තමයි repetition. නැවත නැවතත් කරන්න. 5. තමන්ටම කියලා සටන් පාඨයක් නිර්මාණය කරගන්න. මොහොමඩ් අලිගේ සටන් පාඨය වුණේ I am the greatest කියන සටන් පාඨය.
මොහොමඩ් අලි කියනවා මේ සටන් පාටය මට කියන වාරයක් පාසා මට දැනෙනවා මට මේක කරන්න පුළුවන් කියලා. ඒ සටන් පාටේ කියන වාරයක් පාසා තමන්ගේ ශරීරය තමන්ගේ හිත විසින් තල්ලු කරනවා මෙන්න මේ දේ ගිහින් කරලා එන්න කියලා. ඉතින් ඔයත් ඔයාගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න හොඳ සටන් පාටයක් හදාගන්න. දැන් මේ සටන් පාටය හදාගන්නකොට ලැජ්ජ වෙන්න එපා. I am the greatest වගේ සටන් පාටයක් හදාගන්න යද්දී ඔයාට හිතේවි අනේ ඇත්තටම මට එහෙම කරන්න පුළුවන්ද? මම එච්චර ලොක්ෙක්ද? එහෙම හිතන්න යන්න එපා. ඒක ජජ් කරන්න එපා. ඒක විනිශ්චය කරන්න එපා. විනිශ්චය කරන්නේ නැතුව, ජජ් කරන්නේ නැතුව ඔයාට කළ යුතු දේ පමණක්, ඔයාට අවශ්‍ය දේ පමණක් ඇතුල් වෙන විදිහට ඔයාගේ සටන් පාටය හදාගන්න. ඒ සටන් පාටේ කිව්වට පස්සේ ඔයාට දැනෙන්න ඕන ඔයා ලොක්ෙක් කියලා. ඒ සටන් පාටේ කිව්වට පස්සේ ඔයාට දැනෙන්න ඕන ඔයා ශක්තිවන්ත මිනිහෙක් කියලා. ඔයාට දැනෙන්න ඕන මට මේ දේ කරන්න පුළුවන් කියලා. ඔන්න ඔය සටන් පාටය උදේ අවදි වෙන මොහොතදී කියන්න ඔයාටම. රැට නින්දට යන මොහොතදී ඔයාටම කියන්න. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ජීවිතේ අපහසුයක් දැනෙනකොට, ඔයාගේ ජීවිතේ කලහකාරී තත්වයක් දැනෙනකොට, ඔයා මනසින් වැටුනහම මට මේ දේ කරගන්න අමාරුයි වගේ හැඟීමක් එන හැම මොහොතකම මේ සටන් පාටය ඔයාගේ හිතටම මුමුණන්න. යම් වෙලාවකදී හයියෙන් කෑ ගහලා මේ සටන් පාටය මුළු ලෝකෙටම ඔයාට කියන්න හැකියාවක් එනවා. අන්න එදාට ඔයා දිනුවා. මේ විදිය සටන් පාටයක් ඔයා එක දිගට කියනකොට එකම එක මාසයක් ඇති ඔයාගේ හිත ඇතුලේ සයිකොලොජි එක, ඒ කියන්නේ මනෝවිද්‍යාත්මක ලෝකය නිර්මාණය කරගන්න ඔයාගේ ජයග්‍රහණයට ඔයාව ගෙනියන විදියට මාස 3ක් හොඳටම ඇති ඔයාගේ භෞතික ලෝකය ඔයාට ඕන විදියට වෙනස් වෙනවා කියලා දකින්න. මේක හාස්කමකින් වගේ සිද්ධ වෙනවා ඔයාටම පෙනෙන්න පටන් ගනීවි. හැබැයි මතක තියාගන්න මේක හාස්කමක් නෙමෙයි. ඔයා භාවිත කරපු වචන වලින් ඔයාගේ මනෝවිද්‍යාත්මක ලෝකය වෙනස් වුණා. ඒ වෙනස් වෙච්ච මනෝවිද්‍යාත්මක ලෝකෙට පුළුවන් වුණා ඔයාගේ භෞතික ලෝකය වෙනස් කරන්න. ඒක කරේ වෙන කවුරුත් නෙමෙයි ඔයාමයි. 6. හදවතින්ම ස්තුතිවන්ත වෙන්න. ගොඩාක් ස්තුතියි කියලා ඔයා හදවතින්ම නිතර පිටතට කියනවනම්, අනිත් අයට කියනවනම් ඔයාට පුළුවන් නම් හදවතින්ම ඔයාගේ වටේ ඉන්න අයට ස්තුතිවන්ත වෙන්න. මිනිසුන්ට විතරක් නොවේයි ඔයා කන බොන කෑම එකට, බොන වතුර එකට, හුස්ම ගන්න වාතයට, ගස් කොළන් වලට, සත්තුන්ට, ඔයා වාඩි වෙන පුටුවට, ඔයා පාවිච්චි කරන ෆෝන් එකට ඔයාට පුළුවන් නම් හදවතින්ම ස්තුතිවන්ත වෙන්න. විද්‍යාත්මකව පර්යේෂණ කරලා තහවුරු කරගෙන තියෙනවා ස්තුතියි කියන හැඟීමත් එක්ක ඔයාගේ මධ්‍ය ස්නායු පද්ධතියෙන් සෙරොටොනින් කියන හෝමෝන් එක ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා කියලා. ඇත්තටම සෙරොටොනින් කියන රසායනිකය හෝමෝනයක් විදිහට විතරක් නෙමෙයි ස්නායු අතර පණිවිඩ එහා මෙහා ගෙනියන්න භාවිත වන නියුරෝ ට්‍රාන්ස්මිටන්ට් එකක් විදිහටත් භාවිත වෙනවා. ස්තුතිවන්ත වීම තුළින් කෙනෙක්ගේ ශරීරය තුළ සෙරොටොනින් මට්ටම වැඩි වෙනවා. මේ සෙරොටොනින් කියලා කියන්නේ ආත්ම විශ්වාසයට ඍජුවම බලපාන හෝමෝනයක්. එහෙනම් සෙරොටොනින් ශ්‍රාවය වැඩි වෙන්න ඔයාගේ හිත ඇතුලේ ආත්ම විශ්වාසය සංවර්ධනය වෙනවා. එහෙනම් හදවතින්ම ස්තුතිවන්ත වෙන්න, සෙරොටොනින් ප්‍රමාණය වැඩි කරගන්න ආත්ම විශ්වාසය ඉබේම වැඩි වෙයි. යන්න කලින් එක දෙයක් කියන්නම්. ජීවිතය කියලා කියන්නේ ලොකු නැවක් නම් ඒකේ කපිතාන්වරයා ඔබමයි. දෛවය කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා නම් හොඳට මතක තියාගන්න. ඒ දෛවේ නිර්මාණකරුවා ඔබමයි. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරනවා ගැටලු විසඳීමේ මානසිකත්වය ගැන. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.